හෙලෝ එවරිවන්. ඔන්න ඉතින් අදත් අලුත් රෙසිපි එකක් අරගෙන ආවා. ඉතින් මං හිතනවා මේක ගොඩක් දෙනෙක්ට අලුත් රෙසිපි එකක් වෙන්න ඇති කියලා. ඉතින් අද අපි හදන්නේ ස්ටෝලන් බ්‍රෙඩ් එක. ඉතින් මේක හරිම රසයි. ඉතින් ඔයාලත් අනිවාර්යෙන්ම හදලා බලන්න මේක. ඉතින් පුරුදු විදිහට ඕන කරන ඉන්ග්‍රීඩියන්ට්ස් සේරම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දීලා තියෙනවා. ඔයාලා වීඩියෝ එකේ යන විදිහට ස්ටෙප් ටික ෆලෝ කරලා ස්ටෝලන් බ්‍රෙඩ් එක හදාගන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් ඉස්සෙල්ලාම අපි මේ බ්‍රෙඩ් එකට ඕන කරන ආමන්ඩ් ස්ටික් එක හදා ගන්න ඕනේ. ඉතින් මේකට අපිට ඕන වෙනවා ආමන්ඩ්. ඉතින් මේ තියෙන්නේ ආමන්ඩ් වලට උණු වතුර දාලා ආමන්ඩ් වල පොතු අයින් කරගෙන ඊට පස්සේ අපි මේ ආමන්ඩ් ටික ග්‍රයින්ඩ් කරගන්න ඕනේ මේ විදිහට කුඩු වෙන්න. ඉතින් මේ ඔයාලට පේන්නේ අපි කුඩු කරගත්ත ආමන්ඩ් වලට අයිසින් සුගර් දාලා ලික්විඩ් ග්ලූකෝස් දාලා තියෙන විදිහ. ඉතින් අපි මේ ඔක්කොම බෝල් එකට දාලා හොඳට මික්ස් කරගන්න ඕනේ. විනාඩි 5-10ක් හොඳට මික්ස් වුණාට පස්සේ අපි මේ මික්ස්චර් එක එළියට අරගෙන ග්‍රෑම් 70 බෝල වලට කඩා ගන්නවා. ඊට පස්සේ බෝල එකකින් එක අරගෙන මේ විදිහට ස්ටික් වගේ හදා ගන්න. හදලා පැත්තකින් තියලා තියාගන්න. හරි, අපි දැන් බ්‍රෙඩ් එකට ඕන කරන පළතුරු මිශ්‍රණය හදාගමු. අපි මෙතන අරගෙන තිනවා රේසින්ස්, මික්ස් පීල්, චෙරි, කජු, ඒ වගේම සිනමන් පවුඩර්. අපි ඉතින් මේ පළතුරු ටිකට දාගන්නවා බ්‍රැන්ඩි දාගන්නවා, වයින් දාගන්නවා, ඒ වගේම වැනිලා එසෙන්ස් දාගන්නවා. ඊට පස්සේ මේ ඔක්කොම හොඳට මික්ස් කරගන්න ඕනේ. ඒ වගේම ආමන්ඩ් එසෙන්ස් ටිකකුත් දාගන්න. ඉතින් ඔයාලා ගෙදර හදනකොට මේ හැමදේම නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ. ඔයාලට තියෙන විදිහට තියෙන දේවල් දාලා හදාගන්න. අපි දැන් ඩෝ එක හදාගමු. අපිට ඒකට ඕන වෙනවා සීනි, පිටි, ඊස්ට්, කිරි පිටි, මාගරින්, ලුණු, ඒ වගේම බිත්තර ඕන වෙනවා. අපි මේ සේරම බෝල් එකට දාලා හොඳට මික්ස් කරගමු විනාඩි 10ක් විතර. මේ විදිහට හාන්ඩෝ එකක් වගේ ආවට පස්සේ අපි අර කලින් හදාගත්තු පළතුරු ටික මේකට එකතු කරමු. එකතු කරලා ඉවර වෙලා විනාඩියක් දෙකක් විතර මික්ස් කරාම හොඳටම ඇති. ඊට පස්සේ අපි මේක විනාඩි 10ක් විතර හොඳට ප්‍රූ වෙන්න තියනවා. එතකොට මේකේ තියෙන පළතුරු කෑලි ටික හොඳට ඩෝ එකට අල්ලනවා. එහෙම නැත්නම් පළතුරු කෑලි වෙනම වැටෙන්න බලනවා. ඊට පස්සේ අපි මේ ඩෝ එක ග්‍රෑම් 450 කෑලි වලට කඩලා මේ විදිහට තියාගන්නවා. දැන් එකින් එක අරගෙන මේ විදිහට තුනී කරලා අපි අර කලින් හදාගත්ත ආමන්ඩ් ස්ටික් එක මේක මැද්දෙන් තියාගන්න ඕනේ. තියලා මේ විදිහට බ්‍රෙඩ් එක මැද්දට තියලා මේ විදිහට නමා ගන්න. ඉතින් මේ තියෙන්නේ අපි එහෙම හදාගත්තු අපේ ස්ටෝලන් බ්‍රෙඩ් එක. ඊට පස්සේ අපි මේ බ්‍රෙඩ් එක විනාඩි 20ක් විතර හොඳට ප්‍රූ වෙන්න දෙනවා මේ විදිහට. දැන් මේ බ්‍රෙඩ් එක හොඳට ප්‍රූ වෙලා තියෙන්නේ. ඊට පස්සේ අපි මේක සෙල්සියස් අංශක 170 විනාඩි 20ක් බේක් කරන්න ඕනේ. ඉතින් මේ තියෙන්නේ බේක් කරගත්තු අපේ බ්‍රෙඩ් එක. ඊට පස්සේ භාජනයකට බටර් හරි මාගරින් හරි දාගෙන බ්‍රෙඩ් එක රස්නේ පිටින්ම මේ විදිහට දාලා බ්‍රෙඩ් එක වටේටම හොඳට ගා ගන්න.
ඊට පස්සේ මේ විදිහට බ්‍රෙඩ් එක වටේටම හොඳට අයිසින් සුගර් තවර ගන්න. ඉතින් ඔහොම තමයි අපි ස්ටෝලන් බ්‍රෙඩ් එක හදාගන්නේ. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට ගොඩක් වැදගත් වෙන්නේ නැති කියලා, අලුත් දෙයක් ඉගෙන ගන්න නැති කියලා හිතනවා. එහෙනම් subscribe කරලා අපේ channel එකත් එක්ක එකතු වෙන්න කියලා මතක් කරන ගමන් අදට ගිහින් එන්නම්. bye bye.